තොරදක වල හැම දිනාටම අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ආගම කියන මාතෘකාව පිළිබඳව විශේෂයෙන්ම 10 ශ්‍රේණි දරුවන්ට වැදගත් පාඩම් කොටසක් ආගම. ක්‍රිස්තුපුර 3 වෙනි සියවසේ ලංකාවට බුදුදහම පැමිණීමත් එක්කම ලංකාවේ මිනිස්සු බුදුදහම වැළඳගෙන ඒ අනුව කටයුතු කරන්න සූදානම් වුණා. පුතේ මෙන්න මේ කියන කාලෙදී විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට වැඩවසන්න ප්‍රමාණවත් ඉඩකඩක් නොවුන නිසා බොහෝ අය භික්ෂුන් වහන්සේලාගේ වැඩවිසීමට ලෙන් පූජා කරන්න වුණා. ඒ නිසා බොහෝ ගල් ගුහාවල් වල කටාරමට ඉහළින් ලියන්න පටන් ගත්තා ඒ පූජා කරපු පුද්ගලයාගේ නම ගම විස්තර ටික. හරි. ඉතින් පසු කාලීනව මේ ගල් ගුහා ප්‍රමාණවත් නොවෙනකොට පුතේ බොහෝ රජවරු තීරණය කරනවා ආරාම නිර්මාණය කරන්නට. ඒ හරහා ආරාම නැත්නම් පන්සල් පන්නශාලා කියන සංකල්පය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මේ පන්නශාලා කියන සංකල්පයේ තීරුම තමයි පසු කාලේ පන්සල බවට පරිවර්තනය වෙන්නේ. මේ පන්සල කියන සංකල්පයත් එක්ක පුතේ මොකද වෙන්නේ මේ පන්සලේ ඉන්න ප්‍රධාන භික්ෂුවගේ ඉඳලා අනිකුත් භික්ෂූන් වහන්සේලා කොටස් වලට බෙදෙන්න පටන් ගන්නවා. ප්‍රධාන භික්ෂුවට අපි කියනවා පුතේ තෙර කියන නම. ප්‍රධාන භික්ෂුව සමීපයේම ඉන්න හාමුදුරුවන්ට අපි කියනවා සදි විහරයේ හෙවත් සද්දි විහාරික. මොකද පාලි භාෂාවේදී භාවිතා කරන අපි සද්දින් කියන්නේ සමග කියන අර්ථය. සමීපයේ කියන අර්ථය, ළඟම කියන අර්ථය. ඒ වගේම අන්තේවාසික කියලා කියනවා ප්‍රධාන භික්ෂුව නැත්නම් තෙරුන් වහන්සේගේ යටතේ ඉන්න භික්ෂුන්ට අපි කියනවා අන්තේවාසික කියලා. අවසාන වර්ගයේ තමයි බාණකවරු. බාණකවරු කියලා කියන්නේ ධර්මයේ කටින් කට පවත්වාගෙන එන භික්ෂුන් වහන්සේලා. ඒකයි අපි කියන්නේ බණ කියනවා කියලා. බණ කියනවායි කියන්නේ පුතේ ධර්මයේ කටින් කට පාඩම් කරගෙන වනපොත් කරගෙන ඒවා ඉදිරියට පවත්වාගෙන යාම තමයි අපි වනපොත් කරනවායි කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කියන කාරණා ඔබට විභාගයේදී අතිශය වැදගත් වෙයි. මේ වීඩියෝ හොඳයි නම් තවත් කෙනෙක්ට බලන්න ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මෙවැනි අපූර්ව වීඩියෝ එකකින් නැවත හමු හැම දිනාටම සුබ දවසක් වේවා.